සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා දන් දෙනකොට පිරිකර තුනක් ඉස්සෙල්ලාම හදා ගන්න කියලා. ඕනම දානයක් දෙනකොට පිරිකර තුනක් හදා ගන්න ඕන. ඔයාලා මේ පිරිකර තුනත් එක්ක නෙවෙයිද දන් දුන්නේ? මොකක්ද මේ පිරිකර තුන? දානේ හදන්න කලින් පිරිකර තුන හදා ගන්න ඕන. ඒ තමයි දන් දෙන්න කලින් හිත පහදව ගැනීම. ඒකට සූදානම් වෙන්න ඕන. දන් දෙනකොට සිත පහදව ගැනීම සූදානම් වෙන්න ඕන. දන් දුන්නට පස්සේ හිත පහදව ගන්න ඕන. මසුරු කෙනාට දීලා හිත පහදව ගන්න බෑ. අපුත්තක සිටා වගේ. අපුත්තක සිටානෝ කලින් ජීවිතේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීපියව කියලා කිව්වා. දන් දුන්නට පස්සේ මසුරුණා මෙච්චර මගේ භෝජන ඇයි දුන්නේ? වැඩකාරයෙකුට දුන්න නම් වැඩක් කරගන්න තිබ්බා. දුන්න දෙයට මසුරුණා. තමන්ගේ පරම්පරාවෙන් එන ඉඩම ඊළඟට අයියාගේ පුතාට හිමි වෙන්න තිබ්බේ. වහදීලා අයියාගේ පුතා මැරුවා. මසුරුකම. නිරේ ඉපදුනා. රහතුන් වහන්සේ නමකට දන් දීපු පිනෙන් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීපල්ලා කියව වචනේ පිනට දෙව්ලොව ඉපන්නා. මනුලෝ උපන් ජීවිතවලදී සිටුවරෙක් වෙලා ඉපදෙනවා. දීලා මසුරු වුණ නිසා පරිභෝග කරන්න බෑ. නාඩුහාලේ බතුයි කාඩි හොද්දයි හොඳම කෑම. දිරපු කරත් එක යන්නේ. සමහර මිනිස්සු ඉන්නේ පරණ වාහනේ අයින් කරන්නෙම නෑනේ. සල්ලිත් තියෙනවා. පරණ එකේම ගාටනවා. නෑ මේවා පරණ ඒවා හොඳයි කියලා. එයාගේ හිතට පරණ එක වර්ණනා කරලා දුන්නේ සංසාරේ මසුරු හිතෙන් කරපු කර්මයක්. අලුත් දේ පරිභෝග කිරීම සැපයක්. ඒක ගිහියාගේ පංචකාම සැපය. හිත නැමෙන්නේ. යහපත් ඇඳුමක් අඳින්න හිත නැමෙන්නේ. පරණ එකේම ඉන්නවා. මසුරු හිතෙන් දරුවෙක් මැරුවද ඉඩම් Tamanට ගන්න අන් අයට දරුවන් අහිමි කිරීමේ විපාක විදිහට දරුවෝ නැහැ. අපුත්තක සිටා. කොහොමද කර්මයේ ගියේ හැටි